back to my YouTube channel. අද අපි හැමෝම මේ දවස්වල හොයන rosemary oil එකක් ගෙදරම හදාගමු. double boil ක්‍රමෙන් තමයි අපි මේ oil එක හදාගන්න ඕනේ. ඉතින් වතුර එකක් තියලා රත් වෙන්න. ඒකට උඩින් අපි oil එක හදන භාජනය තියලා මම ඒකට මුලින්ම olive oil ටික දාගන්නවා. ඊට පස්සේ අපි olive oil එකටම අපි rosemary ටික add කරලා විනාඩි කිහිපයක් ඒක double boil වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ අපේ එඬරු තෙල් ටිකයි කරාපු නැටි ටිකයි උළු හාල් ටිකයි මේ oil එකට add කරගන්න ඕනේ. අන්තිමට මම ඇඩ් කරගන්නේ සුදු පොල් තෙල්. ඔයාලට කැමති ප්‍රමාණයක් පොල් තෙල් ඇඩ් කරගන්න පුළුවන්. මම මිලිලිටර් 200 බොටල් එකක් තමයි ගත්තේ. ඊට පස්සේ ඔක්කොම හොඳට විනාඩි 20ක් විතර බොයිල් වෙන්න දෙන්න. හොඳට ඔයිල් එක බොයිල් වුණාට පස්සේ ලස්සන කොළ පාටක් එක්ක හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ ලිප ඕෆ් කරලා දවසක් විතර හොඳට නිවෙන්න දීලා පිරිසිදු බෝතලයකට දාගන්න පුළුවන්. නිවුනට පස්සේ විටමින් E කරල් 4ක් විතර ඔයිල් එකට ඇඩ් කරගන්න. ඔයිල් එක හදලා ගාලා ඔයාලත් ලස්සනට කොණ්ඩේ වවාගෙන මටත් රිසල්ට්ස් කියන්න. Thanks for watching. Bye.